මම මේ අද වීඩියෝ එකෙන් කියන්නේ ඔයගොල්ලන්ට 2023 A level පේපර් එකේ 9B නැත්නම් ඉනෝගනික් ගණනය ගාන. අපි බලමු මේ ගාන පියවරෙන් පියවර කොහොමද හදන්නේ කියලා. එතකොට මේකේ තියෙනවා x යනු ඝන නියතියකි. ඒකේ pq සංයෝග දෙකක් වූ නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් අඩංගු වෙනවලු. p සමාන Fe2O3 q සමාන Fe3O4 කියලානොත් q කියන්නේ තනි සංයෝගයක් වන අතර ඒකේ Fe2+3+ ඔක්සිජන් අවස්ථාව යකට අඩංගු වෙනවලු. ඒ ආම්ලික මාධ්‍යයේදී I- සම පහත පරිදි ප්‍රතික්‍රියා කරගෙන අපිට ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා x ඇති p හා q ස්කන්ධ ප්‍රතිශතයන් නිර්ණය කිරීම සඳහා පහත දැක්වෙන පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල යොදා ගන්නා ලදී. එතකොට x නියදියේ 3.2 ග්‍රෑම් තනුක H2SO4 හමුවේ වැඩිපුර KI ද්‍රාවණයක් සමග පිරියම් කළ විට අයඩින් පිට කරමින් එහි ඇති Fe2+ සියල්ලම Fe2+3+ ඔක්කොම 2+ වෙලාලු. ඒ ලැබුණු ද්‍රාවණයේ 100ක් දක්වා තනු කරන ලදී. තනුක ද්‍රාවණයෙන් 25ක පරිමාණයක් ඇති අයඩින් අයඩයිඩ් බවට පරිවර්තනය කිරීමට 0.5ක් සෝඩියම් තයෝසල්ෆේට් දාලා ඒකට ඕන වෙලා තියෙන ඝන සෙන්ටිමීටර් 15ක් තනු කරන ද්‍රාවණයේ තවත් 50ක් අරගෙන ඒකට සම්පූර්ණයෙන්ම අයඩින් ඉවත් කරලා ඒකේ Fe2+ සියල්ලම ඔක්සිජනය කරන්න KMnO4 0.25න් 14ක් දාලා තියෙනවා ඝන සෙන්ටිමීටර්. මුලින්ම කියන ප්‍රශ්නේ තමයි අපිට තුලිත සමීකරණය ලියන්න කියලා. ඒතකොට තුලිත සමීකරණ ටික අපි මුලින් ලියාගෙන ඉන්න ඕන. එතකොට අපිට පළවෙනි සමීකරණය දීලා තියෙනවානේ. Fe3O4 ධන 2i මයිනස් ධන 8ih ප්ලස් 3i Fe2 ප්ලස් ධන 4ih2o ධන i2 වෙනවා. ඒ සමීකරණය දීලා තියෙනවා කොහොමද වෙන්නේ කියලා. එතකොට මේක තුලිතයි. අපි තව තුලිත කරන්න දෙයක් නෑ. ඒක තුලිත සමීකරණය. ඊට පස්සේ තව එකක් තියෙනවා අපිට Fe2O3 එක්ක i මයිනස් ප්‍රතික්‍රියා කරලා හැදෙනවා Fe2 ප්ලස් උයි ධන i2. එතකොට මේක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙන්නේ. එතකොට මෙතන දෙකක් නිසා මෙතනත් දෙකක් දාගන්නවා. එතකොට මෙතනත් දෙකක් එනවා. වෙනස මෙතන 4යි මෙතන වෙනස 2යි. එතකොට මේ පැත්තට එනවා 6ih ප්ලස් මේ පැත්තට එනවා 3යි H2O. දැන් ආරෝපණ සමානයි බලන්න මෙතන 2යි 6යි 4යි ධන 4යි ධන ඍණ 2යි 4යි මෙතන ධන 2 4යි ආරෝපණ සමානයි. ඊට පස්සේ සෝඩියම් තයෝසල්ෆේට් ප්‍රතික්‍රියාව තියෙනවා 2- ධන 1 i2 ත් එක්ක ප්‍රතික්‍රියා කරලා S4O6 2- ධන i මයිනස් එනවා. මෙතන දෙකක් දෙන්න තුලිතයි ආරෝපණ තුලිතයි මූල ද්‍රව්‍ය තුලිතයි. ඊට පස්සේ MnO4 ගේ ප්‍රතික්‍රියාව මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව මම හිතනවා මේක ලේසියිනේ. මේක හැමතිස්සෙම වගේ අපිට හම්බෙන ප්‍රතික්‍රියා සෙට් එකනේ මේක. Fe2+ මේ පැත්තට හැදෙනවා අපි Mn2+ උයි Fe ඔක්සිජනක වෙනස ගත්තාම මැංගනීස් 5ක් වෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට 5යි මෙතෙන්ට 5යි එනවා. මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි මේ පැත්තට තව 4H2O වෙනවා. මේ පැත්තට 8H+ එනවා. එතකොට නිකම්ම තුලිත වෙනවා ප්‍රතික්‍රියාව. ඒ තමයි තුලිත සමීකරණ ටික. ඊට පස්සේ අපි දෙවනිය කියන x වල ඇති p හා q ස්කන්ධ ප්‍රතිශතයන් ගණනය කරන්න. දැන් තමයි ගානට ආවේ. ස්කන්ධ ප්‍රතිශතයන් ගණනය කරන්න කිව්වහම අපිට පියවර දෙකක් කියලා දෙන පළවෙනි එකේදී කියලා තියෙන්නේ x නියදියට k අයඩයිඩ් දාලා අයඩින් පිට කරලා ඔක්කොම තිබුණ Fe3+ ටික Fe2+ කරලා. හරිද? දෙවැනි එකේදී කරලා තියෙන්නේ Fe2+ ටික KMnO4 දාලා Fe3+ කරලා. එතකොට අපි එහෙමනම් අවස්ථා දෙකක් අරගෙන තමයි මේක අපිට විසඳන්න තියෙන්නේ. ඒතර දැන් අපි බලුවොත් මේකේ තියෙන Fe3O4 කියන්නේ මොකද්ද? Fe3O4 මේ Fe3O4 කියන සංයෝගය තමයි FeO.Fe2O3. මෙන්න මේ සංයෝගය තමයි ඝනයක් විදියට Fe3O4 විදියට තියෙන්නේ. එතකොට 1යි
මවුල Fe3O4 වල තියෙනවා 2 මවුල Fe2+ ධන 1 මවුල Fe3+. ඒක හැමෝටම තේරෙන්නේ නැති. Fe3O4 එකක් ඇතුළේ තියෙනවා Fe2+ දෙකක් තියෙනවා. මෙතනින් Fe2+ දෙකක්. Fe3+ දෙකක් තියෙනවා. Fe2+ එකක් තියෙනවා. Fe2+ එකයි Fe3+ දෙකයි. Fe2+ එකයි Fe3+ දෙකයි. ඊට පස්සේ අපි ගත්ත 1 මවුල Fe2O3 වල තියෙන්නේ 2 මවුල Fe3+. මේ පැටලිල්ල ලියහගත්තා මං හිතන ගොඩක් දෙනෙට තේරෙයි මේ ගාන හදනකොට. ඉස්සෙල්ලා මේ පැටලිල්ල ලියහ ගන්න ඕනේ මේකේ තියෙන දේවල් ගැන. අපි ඉස්සෙල්ලාම හිතමු එහෙනම් Fe3O4 තියෙනවා n1 මවුල ගානක්. Fe2O3 තියෙනවා n2 මවුල ගානක්. හරිද? ඊට පස්සේ අපි හොයමු පළවෙනි ප්‍රතික්‍රියාවේදී x නියදියේ අර අයඩයිඩ් දාලා ඊට පස්සේ අයඩයිඩ් තයෝසල්ෆේට් එක ප්‍රතික්‍රියා කරලා වැය වුණ අයඩයිඩ් මවුල ගාන අපිට ඒකෙන් ගන්න පුළුවන්. එතකොට S2O3 2- මවුල ගාන අපිට හොයා ගන්න පුළුවන්. ඒකේ අරන් තියෙන්නේ 0.5න් බය වෙලා තියෙන්නේ 15ක්. උත්තරේන 7.5 ගුණ කිරීම 10. ඉන්න 3යි මවුල ගානක් තමයි වැය වෙලා තියෙන්නේ. උතර අපිට ප්‍රතික්‍රියාව දිහා බැලුවාම එනවා මේන් එකකට මේන් දෙකකට මේන් දෙකකට මේන් එකයි. කියන්නේ මේන් එකකට මේන් භාගය. තේරුණා? ඒතර මෙතන භාගයයි නම් ඒ භාගයව මෙතනින්. අපි මේක x කියලා ගමු. මෙතන 2x නම් මෙතන x. මෙතන x බෙදීම මේන් එකයි නම් මේන් x බෙදීම 2යි. මෙතනත් x බෙදීම 2යි. එහෙනම් මෙතනත් x බෙදීම 2 වගේ දෙගුණයක් x ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒතර අපිට මුලින් ඊට පස්සේ ගන්න පුළුවන්. ඒකේට 25ක් කරන් දෙන්න. එතකොට 25යි ඝන සෙන්ටිමීටර් තුල ඇති i2 මවුල ගන්න අපිට හොයන්න පුළුවන්. 25යි i2 මවුල ගන්න හොයන්න මේ වගේ භාගයක්. ඒ කියන්නේ 7.5 ගුණ කිරීම 10 භාගයක්. මවුල තමයි තියෙන්නේ i2 මවුල. ඒ කියන්නේ 0.1 ගුණ කිරීම 10 නෑ සොරි මේකින් භාගයක්. අපි මේක කෙලින්ම සාන්ද්‍රණිත් හොයලා ගමු. 25ක තියෙන 25කනේ අපි යවුවේ. අපි මුල් රාවණේ 100ක් හදලා තියෙනවනේ. එහෙනම් අපි හලමු 100ක තියෙන 100ක් තුල ඇති i2 මවුල ගන්න අපි කෙලින්ම හොයමු. ඒක ලේසි. 100ට නම් මේක 25ක තියෙන 4ෙන් ගුණ කරන්න ඕන. එතකොට ඉන්න මේ කැල්සියම් 5 ගුණ කිරීම 10 ඍණ 2යි මවුල කියලා. එතකොට අපි හොයාගත්තා මේ රාවණේ මෙතන තියෙන මේ 100ක තියෙන මෙතන 100ක තියෙන පරිමාව 100ක පරිමාවක තියෙන i2 මවුල ගන්න අපි හොයාගත්තා. පළවෙනි පිළිවෙල හරි. එතකොට ඒ i2 මවුල ගන්න එන්නේ කොහෙන්ද? ඒ i2 මවුල ගන්න එන්නේ අර Fe3+ i- එක ප්‍රතික්‍රියා කරලා තමයි එන්නේ. එහෙනම් අපි බලමු කොහොමද කියලා අර Fe මෙතන එතන තියෙන Fe3+ ටික i- එක ප්‍රතික්‍රියා කරලා තමයි මේ i2 ටික පිට වෙන්නේ. එතකොට i- එක ප්‍රතික්‍රියා කරපු Fe2+ මවුල ගන්න අපිට ගන්න පුළුවන්. මෙතන i2 නේ. දැන් අපි i2 හොයාගත්තා. උතර ඒ i2 ටික ආවේ Fe3+ වලින් තමයි ඒ i2 ටික ආවේ. එහෙනම් අපිට මේකෙන් හොයාගන්න පුළුවන් කොච්චර Fe3+ මවුල තියෙනවද කියලා. Fe3+ මවුල තියෙනවා මෙතන. එතකොට මේ
එතකොට මෙතන I2 Fe3 plus Fe3O4 වලනුත් I2 එකට එකයි ස්ටෝයික කියමිතිය Fe2O3 වලනුත් I2 එකට එකයි ස්ටෝයික කියමිතිය. හැබැයි Fe මෙතන අපි හොයාගත්තා Fe3O4 වලින් Fe2 plus Fe3 plus මවුල දෙකයි. Fe2O3 වලිනුත් Fe2 plus මවුල දෙකයි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් Fe3 plus මවුල I minus සමග ප්‍රතික්‍රියා කර ගාන අපිට මෙතන උත්තරය 1.5 ගුණ කිරීම 10 රින් 1යි. ඒ වගේ දෙගුණයක් තියෙන්න ඕන. ඒ කියන්නේ 3 ගුණ කිරීම 10 රින් 2යි මවුල. ඒක හැමෝටම තේරුණා කියලා හිතනවා. හරිද? එතකොට අපිට ඒකම ලියන්න පුළුවන්. එම නිසා අපි ගත්ත Fe3O4 කියන්නේ n1 මවුල සංඛ්‍යාවක්. Fe2O3 කියන්නේ n2 මවුල සංඛ්‍යාවක්. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් 2n1 ධන 2n2 සමානයි 3 ගුණ කිරීම 10 ඍණ 2. මේකයි පළවෙනි සමීකරණ විදියට තියාගන්නවා. ඊට පස්සේ අපි යමු බලන්න අර දෙවනි කොටස කියනවනේ MnO4 එක කරන ප්‍රතික්‍රියාව. කොච්චර MnO4 මවුල ගණනක් වැය වුණාද කියලා. වැය වූ MnO4 මවුල ගාන ඒකේ 0.25යි 14ක් වැය වෙලා තියෙනවා. උතර ඒකින් හැදෙන Fe2 plus මවුල ගාන ගන්න පුළුවන්. 18.25යි නම් 14යි නම් ස්ටෝයික හිමිතිය අපි දන්නවා. මෙතන අපි ගත්ත ස්ටෝයික හිමිතිය 1.5යි. මේ එකකින් මේ 5ක් එනවා. එහෙනම් මේක 5න් ගුණ වෙන්න ඕන. එතකොට අපිට ගන්න පුළුවන් ඊට පස්සේ අපිට කෙලින්ම ගන්න පුළුවන් තනුක ද්‍රාවණය තුල Fe2 plus මවුල ගන්න. දැන් අපි හෙව්වේ 50ක තියෙන ගානනේ. 50ක තියෙන තමයි මෙච්චර. එහෙනම් 100ක කොච්චරද? එහෙනම් මේක දෙකෙන් ගුණ කරන්න ඕන. එතකොට එනවා 0.35 කියලා මවුල. තේරුණානේ? දැන් අපි MnO4 එක ප්‍රතික්‍රියා කරේ 50ක Fe2 plus තියෙන ගාන. 50ක තියෙන ගාන Fe2 plus ප්‍රතික්‍රියා කරා නම් එහෙනම් 100ක. ඒ වගේ දෙගුණයක් කොච්චර? එහෙනම් දෙකෙන් ගුණ කරනවා. එතකොට එනවා 0.2යි 5යි කියලා 0.35යි මවුල. එතකොට අපිට තා ප්‍රකාශයක් ගන්න පුළුවන්. අපි හොයාගත්ත මේ මුළු මවුල ගාන ඊට පස්සේ Fe3O4 එක මවුලකින් හම්බෙනවා Fe3 plus මවුල 3ක්. හරිනේ? එතකොට Fe3O4 අපි ගත්ත ඉස්සෙල්ලා n1 මවුල සංඛ්‍යාව n1 මවුල සංඛ්‍යාවක් නම් 3යි Fe3 plus Fe3 plus උත් 3යි n මවුල සංඛ්‍යාවක් කියනවා. හරිද? එතකොට Fe2 plus 2O3 වලින් එනවා එක මවුලකින් අනුකූලයි Fe3 plus 2යි මවුල ඉන්නේ. ඒකම අපිට ලියා ගන්න පුළුවන් Fe2O3 n1 මවුල සංඛ්‍යාවකින් 2යි n1 Fe3 plus මවුල. ඒක හැමෝටම තේරුණානේ. අපි උඩ ලියාගත්ත ප්‍රකාශ විදිහටම අයිත් හදාගත්තේ Fe3 plus එක මවුලකින් Fe2O3 Fe3O4 එක මවුලකින් 3යි Fe3 plus හම්බෙනවා. එතකොට n1 සංඛ්‍යාවකින් නම් 3යි n1 එනවා. Fe2O3 එක මවුලකින් Fe2 plus Fe3 plus දෙකක් හම්බෙනවා. එහෙනම් n1 සංඛ්‍යාවකින් නම් 2යි n1 සංඛ්‍යාවක් ලැබෙනවා. එතකොට අපිට මේකම ලියා ගන්න පුළුවන් 3යි n1 ධන 2යි n2 මෙතන 2 සමානයි 0.3යි 5යි මවුල. හරි. මම හිතනවා ඒක තේරුණා කියලා.
තොර මේ අපි දෙවනි සමීකරණය. අපි පළවෙනි සමීකරණය තුන 2n1 එක දාන 2n2 සමානයි 3යි මවුල කියලා. ඒක අපි පළවෙනි සමීකරණය. එතකොට දෙකෙන් එක අඩු කරනවා. දෙකෙන් එක අඩු කරාම එනවා n1 සමානයි 5 ගුණ කිරීම 10 ඍණ 3යි මවුල කියලා. n1 කියන්නේ මොකද්ද? Fe3O4 මවුල ගන්න 5 ගුණ කිරීම 10 ඍණ 3යි. එහෙනම් අපිට n2 ගන්න පුළුවන් මේකෙන් ආදේශයෙන් ආදේශ කරාම 2n එක අපි හොයාගත්තනේ එතකොට අපිට n2 එනවා දශම එක ගුණ කිරීම 10 නෑ එක ගුණ කිරීම 10 ඍණ 2යි මවුල කියලා. එතකොට අපිට Fe3O4 මෞලික ස්කන්ධය හොයාගත්තා නම් 232යි GMOL ඍණ 1 අපි හොයාගන්න ඕන. ඊට පස්සේ අපිට බලන්න Fe3O4 ස්කන්ධය බලන්න 232 ගුණ කිරීම 10යි 5 ගුණ කිරීම 10 ඍණ 3. එතකොට අපිට උත්තරේ එනවා 1.16යි ග්‍රෑම් කියලා. මේ විදිහටම අපිට Fe2O3 ගේ මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන් 160යි GMOL ඍණ 1. Fe2O3 මවුල ගාන අපිට හොයාගන්න පුළුවන් 160 ගුණ කරාම 1 ගුණ කිරීම 10යි ඍණ 2කින්. ඒක 1.6යි ග්‍රෑම් කියලා එනවා. ඒකට මේ දෙකම අපිට අන්තිමට තියෙන්නේ ස්කන්ධ ප්‍රතිශතය pH කිව්වේ ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න. එතකොට Fe3O4 ගේ එම්බෙදීම m නැත්නම් ස්කන්ධ ප්‍රතිශතය 3.2 වාරයක් 1.16 වාරයක් 100 36.2යි 5යි ග්‍රෑම්. Fe2O3 ගේ එම්බෙදීම m ප්‍රතිශතය 3.2 1.6 100ට 50යි. සෝරි. එතකොට ගාන තියෙන්නේ ඔච්චරයි. මම හිතනවා ඔයගොල්ලෝ ගාන තියෙනවා කියලා මුලින් ඉඳලා පියවරෙන් පියවර සරලව හදනවා නම් ඒ ගාන ලේසියෙන් හදන්න පුළුවන්. ඉස්සෙල්ලම අර පැටලිල් ටික ලියා ගන්න මුලදීම මේ වගේ ලියලා පැටලිල් මේ වගේ ලියලා පැටලිල් ටික ලියා ගන්න. එතකොට ලේසියෙන්ම ගාන හදන්න පුළුවන්.